හලෝ වස්සබ් ගයිස් ඉතින් දනටෙක් ඇකට YouTube චැනල එකට සාදරෙන් පිළිගන්න ඔයාලව බෙන්න මේක පොඩ්ඩක් බල්ලන්න ගිල්ලා Welcome to Dhana Tech Academy YouTube channel. ඔයත් කැමතිද මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමන්ගේ මූුණ දාලා හදාගන්න එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම ගේනවා එහෙනම් අපි යමු වීඩියෝ එක හදන්න හැටි බලන්න හෝ ඔහොම පොඩ්ඩක් නවතින්න ඔයා වෙනස්ම විදිහකට ටෙක් ගැන ඉගෙන ගන්න ආසද එහෙනම් ධනා ටෙක් ඇකඩමි අපිව සබ්ස්ක්‍රයිබ් කරලාද තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකකුත් අමතක නොකර දාගෙන යන්න හරි ඔයාලා යන්න ඔයාලා කැමති බ්‍රවුසර් එක මම යනවා ෆෝන් එකට ෆෝන් එකට ගිහලා ගහන්න WISC.ai කියන WISC.ai කියන ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න හරි මේක ලොගින් ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ඔයාලා දන්නවනේ ඔයාලා Gmail එක දීලා මේකට sign up වෙන්න හරි මම sign up කරලා තියෙන්නේ sign up කළාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට එන්නේ ඉතින් ඊට පස්සේ මෙතන ඇඩ්මින් කියලා තියෙනවා ඒ කියන්නේ උඩ සබ්ජෙක්ට් කියලා තියෙන්නේ සබ්ජෙක්ට් කියන තැනට ඔයාලගේ ඉමේජ් එකක් දෙන්න මම දෙනවා ෆොටෝ ඉන්නේ ෆොටෝව වයිරල් පද්දුකෝ ඊළඟට ෆොටෝ වයිරල් පද්දන්න යන්නේ දැන් ප්‍රොම්ප්ට් එකට මම ChatGPT කියලා ලියගත්ත ප්‍රොම්ප්ට් එකක් ඒක දෙමු ප්‍රොම්ප්ට් එක මම ලියලා තියන්නේ ඔයාලට අපි මේ ලියාගන්න පුළුවන් පික්චර් ලොකු කේස් එකක් නැහැ ඔයාලටත් ලොකු ගැටලුවක් නැහැ ඔයාලට ප්‍රොම්ප්ට් එක නෝමල් ලියාගන්න පුළුවන් ඊට පස්සේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා කෝඩ් එක දුන්නා මෙතන මේ ඉන්ටර්නෙට් තියෙන එක සෙන්ඩ් දෙන්න ඊට පස්සේ ඔයාලට ෆොටෝ එක ක්‍රියේට් වෙනවා ඊට වෙලාවක් යනවා ඔයාලගේ ඉමේජ් එක දැන් ක්‍රියේට් වෙන ගමන් තියෙනවා හරි දැන් අපි ඉමේජ් එක ක්‍රියේට් වුණා මෙන්න කොටා වයිසිල් කරමු හරි දැන් අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න හරි ඊට පස්සේ යන්න ඕනේ ග්‍රෝප් AI දැන් ඔයාලා ඉමේජ් එක හදාගන්න දැන් යමු ඉමේජ් එක ඇනිමේෂන් එකක් කරලා හරිද ඔයාලා හදාගන්න ග්‍රෝප් AI කියලා සර්ච් කරන්න ඊට පස්සේ වෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඔයාලා දන්නවනේ මේක sign up වෙන්න මේ විදිහට නෙමෙයි ඉස්සරහම ඉන්නේ ඔයාලා Gmail එකේ දීලා sign up වෙන්න ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි මෙතන ඉමේජින් කියන එකට යන්න යා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි ඊට පස්සේ මෙතන මේ සලකුණට ගිහිල්ලා අප්ලෝඩ් ෆයිල් දෙන්න දැන් අපි හදාගත්ත කොටා බයිසිකල් පදින එකක් මේ ඉන්න කොට මේක ඕපන් ෆයිල් දෙන්න දීලා ලෝඩ් වෙන එකක් පොඩ්ඩක් බලන් ඉන්න ඔයාලට ඕන නම් මේවත් try කරලා බලන්න පුළුවන් ක්ලික් කරලා මේ හදපුවා තමයි තියෙන්නේ ඔයාලට මේ විදිහට ඉමේජ් දාලා ඔයාලට මේ විදිහට වීඩියෝස් ක්‍රියේට් කරගන්න පුළුවන් try කරලා බලන්න මේ විදිහට ඔයාලා try කරලා බලන්න මේ විදිහට try කරන්න ඔයාලට මම පොඩි idea එකක් දෙන්න ඔයාලට කැමරාවල් මේක කරන්න කට්ටිය නෑ එහෙමනම් ඔයාලට පුළුවන් තමන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මේකෙන් එක විදිහට ෂොට් හදලා කතාවක් හදන්න මම මේ නිකමට කිව්වේ ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා ක්‍රියේටිව් වෙන්න මේකෙන් පොඩි වැඩක් ගන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න YouTube එකේ නම් මේක දැකලා නෑ මම TikTok එකේ නම් දැක්කා එක තැනක වීඩියෝ එකක් තියෙනවා එයා හදලා තිබ්බේ ඔයාලා දැක්කද මන් දන්නේ කවුද අර නංගි කෙනෙකුයි අයියා කෙනෙකුයි TikTok කරන්නේ අන්න එයාගේ ෆොටෝ එකක් අරගෙන මේ පොඩි කතාවක් හදලා තිබ්බා මට කොලාජ් කෙනෙක් විදිහට ඔය නිදාන ගන්න නිසා එහෙම සීන් එකක් ඔයාලා දැක්කම කමෙන්ට් එකක් දාන්න ඔයාලා වෙනයිගේ ෆොටෝ යූස් කරන්න එපා ඔයාලට ඒක අවශ්‍යදායක වෙයි ඒ නිසා ඔයාගේ ෆොටෝ එකක් යූස් කරලා ඒ වගේ කතාවක් හදාගන්න හරි දැන් මම දෙන්නේ මම ගෲප් එකේ දැන් මම මේකයි මම ගෲප් එකේ දාපු ඉමේජ් එක අප්ලෝඩ් කරනවා දැන් කරන්න තියෙන්නේ මෙතන තියෙන්නේ දැන් තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට ඔයාලගේ ප්‍රොම්ප්ට් එක දෙන්න මම දුන්නා ප්‍රොම්ප්ට් එක හරියද ඔයාලත් මේක දෙන්න නැත්නම් ප්‍රොම්ප්ට් එක දුන්නේ නැතත්
මෙයා ඇනලයිස් කරලා ඔයාට සවුන්ඩ් එකම මේ එයාට හිතෙන විදිහට ඔයාට වීඩියෝ එක හදලා දෙනවා. ඊට පස්සේ දැන් මම ප්‍රොම්ප්ට් එක දුන්නානේ. ඊට පස්සේ මෙතන මේක ස්ටාර්ට් දෙන්න. හරි. දැන් ප්‍රොම්ප්ට් එක දුන්නා. දැන් වීඩියෝ ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි. දැන් වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් මම ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. හරි. ඩවුන්ලෝඩ් කරා. දැන් අපි ජෙනරේට් එකේ දැන් කොට ආර්ටිකල්ගේ බයිසිකල් පදිනවා. එහෙනම් ඔයාලා try කරලා බලන්න තමන්ගේ ෆොටෝ එක ගන්නවා. නැත්නම් YouTube එකේ දැකලා මේ වගේ වීඩියෝස් වලට නම් මම try කරන්නේ වීඩියෝස් වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාලා මේ බටන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ප්‍රශ්නයක් නම් comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින්